ශ්‍රී ලංකාවේ රාවණ රජු මත පදනම් වූ මිත්‍යා කතා වගේම අභිරහස් කතා තියෙනවා. ඉතින් මේකත් ඒ පිළිබඳව තියෙන රාවණ රජුගේ සැඟවුණු කුටිය ගැන කියන ඓතිහාසික රහස් කතාවක්. වීඩියෝ එකට යන්න කලින් හැමෝගෙම ආදරයෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු අභිරහස ගැන දැනගන්න. නූතන ශිෂ්ටාචාරයට ගොඩාක් කාලයකට කලින් ලංකාවේ ශාස්ත්‍රීය වනාන්තරවල සහ උස්කඳ බෑවුම් වල වගේම ලෝපුරා බියටපත් වූ සහ ගෞරවයට පාත්‍ර වූ රජෙක් පාලනය කළා. ඔහු නමින් රාවණ. රාවණ රජු හිස් බහලක් ඇති රජ කෙනෙක්. සංගීතය, විද්‍යාව, මන්ත්‍ර, ගුරුත්වාකර්ෂණය පිළිබඳ ප්‍රවීණයෙක්. බොහෝ දෙනෙක් රාවණ රජු රාමායනයේ විරුද්ධවාදියා ලෙස දන්නවා. ඒ වුණාට පුරාණ ලාංකික ඍෂිවරුන් විසින් සංරක්ෂණය කරන ලද රහස් ලියවිලි වෙනස්ම කතාවක් තමයි කියන්නේ. ඔවුන් සීගිරියේ රාවණාගේ මාලිගාව යට ගැඹුරින් වලවනු ලැබූ උගුල් මායාවන් සහ මන්ත්‍ර වලින් ආරක්ෂා කරන ලද රහස් කුටියක් ගැන කතා කරනවා. රාවණාට පමණක් බිඳ දැමිය හැකි මේ කුටිය පුරාවෘත්තයන්ට අනුව පුෂ්පකම විමානයක් පිහිටා තිබුණා. ඒ වගේම හෙළ ජනතාව දන්න ආකාරයට දඬුමොන හෙවත් ගුරුත්වාකර්ෂණය සහ අවකාශය නොසලකා හරින බව කියන පියාඹන රථයක් පුරාණ ලාංකික තාක්ෂණය කාලයත් සමග අහිමි වුණා. මේක මැජික් රථයක් නම් නෙවෙයි. සමහර විශ්වාස කරනවා කුටිය රාවණාගේ ගුවන් යුද්ධ, ඇල්කෙමි සහ අන්තර්ග්‍රහලෝක ගමන් පිළිබඳ දැනුම විස්තර කරන අත්පිටපතක් ඇති බව. දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය ගවේෂකයන් ඇල්ලස්සල වසා දැමූ ගුහාවක් සොයාගත් බවට කටකතා පැතිර යනවා. එහි විස්තර වලට ගැලපෙන කැටයම් තියෙනවා. කිසිවෙකු ආපසු පැමිණියේ නැත යන්න එහි සඳහන් වෙනවා. අදටත් ප්‍රාදේශීය ජනතාව අනතුරු අඟවනවා. රාවණාගේ රහස් දුර්වල හදවක් තියෙන අයට නොවේ. හැම වසර කිහිපයකටම වරක් ත්‍රාස්තය සොයන්නන් කුටිය සොයමින් ඝන වනාන්තරයට අතුරුදහන් වෙනවා. අවසන් වරට දන්නා ගවේෂණය 1998 වසරේදී සිදු වුණා. ඔවුන් කැමරාවක් ඉතිරි කර ගියා. එහි එක් ඡායාරූපයක් පමණක් ඉතිරි වුණා. පියාපත් සහිත රාවණාගේ දුර්වල කැටයමක් සහ ඊට පහළින් පැරණි සිංහලෙන් කැටයම් කර ඇති අනුතුරු ඇඟවීමක් තිබුණා. ඒ අනුතුරු ඇඟවීමෙන් සඳහන් වුණේ මෙහෙමයි. අහස් අධිපතියා අවදි කිරීමට එඩි කරවන තැනැත්තා එයම ආපසු නොවෙනු ඇත.